හෙලෝ වෙල්කම් බැක්. අද අපි කතා කරන්න යන්නේ ඉන්සෙන්ස් නැත්නම් හඳුන්කූරු හෝල්ඩර්ස් ගැන. මම පාවිච්චි කරනවා හඳුන්කූරු හෝල්ඩර්ස් දෙකක්. මේ පළවෙනි එක ඒක නිකං අඹ කොලයක් වගේ ශේප් එකක් තියෙන්නේ. ගෝල්ඩ් කල එකක් තමයි මගේ ළඟ තියෙන්නේ. හරිම ලස්සනයි මේ ඉන්සෙන්ස් හෝල්ඩ එක හරිම ඩීටේල්. අර කොලේ නාරටිය පවා තියෙනවා ඉන්සෙන්ස් හෝල්ඩ එකේ. ඒකත් එක්ක මේ පුංචිම පුංචි ගොළු බෙල්ලත් අපිට හම්බුණා. ඒකත් ඉන්සෙන්ස් හෝල්ඩ එකක්. ඇත්තටම එහෙම බැලුවොත් මගේ ළඟ ඉන්සෙන්ස් හෝල්ඩර්ස් 3ක් තියෙනවා. මේ දෙකම හදලා තියෙන්නේ මෙටල් වලින්. ඔන්න දැන් අපි හඳුන්කූරක් ගහලා පෙන්නන්න යන්නේ ඉන්සෙන්ස් හෝල්ඩ එකට. ඒක ඇදේට ගහන්නේ හඳුන්කූර. එතකොට අලු ඔක්කොම ඉන්සෙන්ස් හෝල්ඩ එකට වැටෙන නිසා පොඩ්ඩක්වත් හැඩි වෙන්නෙත් නෑ. හරිම ආරක්ෂාකාරීත් එක්ක. ඔන්න දැන් අපි ගොළු බෙල්ලට ගහන්නයි යන්නේ. ගොළු බෙල්ල පාවිච්චි කරනවා නම් කොලේ උඩ තියලා පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු. මොකද එතකොට අලු කොලේ උඩට වැටෙන නිසා. මේ තියෙන්නේ තව ඉන්සෙන්ස් හෝල්ඩ එකක් අපි ළඟ තියෙන. මේකත් යකඩ වගේ දෙයකින් තමයි හදලා තියෙන්නේ. ඒකේ මූඩියකුත් තියෙනවා. හරිම චූටි, හරිම ලස්සන ඩීටේල්ඩ් ඉන්සෙන්ස් හෝල්ඩ එකක්. මේකට පාවිච්චි කරන්නේ කෝන් ෂේප් ඉන්සෙන්ස් එකක්. මූඩිය ඇරලා තමයි පත්තු කරන්න ඕනි. කොලේ වගේ ඉන්සෙන්ස් හෝල්ඩ එක ඇමසෝන් එකෙත් තියෙනවා, ටීමු එකෙත් තියෙනවා. අර ලිඩ් එක තියෙන චූටි එක නම් මම ගත්තේ ඇමසෝන් එකෙන්. ලින්ක්ස් ඕන්නම් කමෙන්ට් කරන්න මම දාන්නම්. තැන්ක් යූ වීඩියෝ එක බැලුවට. පරිස්සමින් ඉන්න.